2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට අදාළව 2025-12-16 දින අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපියක් නිකුත් කරලා තියෙනවා. මේ ලිපිය අනුව සිද්ධ වෙලා තියෙන සංශෝධන මොනවද කියලා අපි බලමු. 2026 වර්ෂයට පළමුවන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ට විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම 2026 ජනවාරි 29 වෙනි බ්‍රහස්පතින්දා දින සිදු කිරීමට සැලසුම් කරලා තියෙනවා. විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට අදාළ පිළිගැනීමේ වැඩසටහනට ඇතුළත් විය යුතු අංග කිහිපයක් මේ ලිපියේ දක්වලා තියෙනවා. අපි බලමු ඒ අංග මොනවද කියලා. 1. 2026 වර්ෂයේ දෙවන ශ්‍රේණියේ සිසුන් විසින් නවක සිසුන් පිළිගැනීම. 2. දෙමාපියන් හා ආරාධිත අමුත්තන් පිළිගැනීම. 3. ජාතික හා පාසල් ධජ එසවීම. 4. ජාතික ගීය හා පාසල් ගීය ගායනය. 5. ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමුවන ශ්‍රේණියේ නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථ හා අරමුණු පිළිබඳව පළමුවන ශ්‍රේණියට පිවිසෙන සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම. ඊළඟ කරුණ නවක සිසුන් පිළිගැනීම ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් ප්‍රාසංගික ලෙස සිදු කිරීම. මෙන්න මේ අංග ඇතුළත් වෙන පරිදි පිළිගැනීමේ වැඩසටහන සැලසුම් කළ යුතු වෙනවා. ඒ වගේම තමයි මෙතනදී නවක සිසුන්ට ප්‍රමුඛ ස්ථානය ලබා දීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. නවක සිසුන්ට හා දෙමාපියන්ට අපහසුාවක් නොවන අයුරින් මේ වැඩසටහන සංවිධානය කළ යුතු වෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කරලා තියෙන දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහනේ ප්‍රාථමික පාසලට ප්‍රීතිමත් ආරම්භයක් කියන වැඩසටහනේ පළමු අදියර 2026 ජනවාරි 5 වන දින සිට 9 වන දින දක්වාත් දෙවන අදියර 2026 ජනවාරි 21, 22, 23, 26 සහ 27 දිනවල ක්‍රියාත්මක කළ යුතු වෙනවා.